ආයුබෝවන් සුබ සුන්දර දවසක් හැම දිනාටම අපි කතා බහට ලක් කරලා තියෙන්නේ කාන්තාවකගේ තියෙන සුන්දරත්වය මොන වගේද හැම කාන්තාවක්ම කැමති සුන්දරත්වයට එහෙමත් නැත්නම් ලස්සනට ඉන්න හැම දෙනාම හරිම කැමති හැබැයි මේ ලස්සන සුන්දරත්වයේ මනින සාධක මොන වගේද මොන වගේ දේවල් වලින්ද අපිට පුළුවන්කමක් ලැබෙන්නේ මේ සුන්දරත්වය පෙන්වන්නට විදහා දක්වන්නට මෙන්න මේ කාරණා පිළිබඳව තමයි අපි කතා බහ කරන්න සූදානම් වෙලා ඉන්නේ විශේෂයෙන්ම ඩෙස්මන්ඩ් මොරිස් මහතාගේ Naked Woman කියන පොතේ සඳහන් වෙනවා කාන්තාවකගේ තියෙන සුන්දරත්වය මොන වගේද ඒ වගේම තමයි තවත් විශේෂ කාරණයක් සඳහන් වෙනවා කාන්තාවකගේ තියෙන සුන්දරත්වයේ මැන බලන සාධකයක් තමයි ඉරියව් කියලා කියන්නේ ඒ වගේම තමයි ස්ත්‍රීකගේ ස්ත්‍රීත්වය මොන වගේද මේ ඉරියව් වලින් පිළිබිඹු කරන්න පුළුවන් වෙන්නේ මොන වගේද කියන කාරණේ මනවින් කතා බහට ලක් වෙනවා. ඉතින් අපිත් සූදානම් මේ සුන්දරත්වයත් එක්ක කාන්තාවකගේ ඉරියව් මොන වගේද මේ සුන්දරත්වයට බලපාන්නේ යන සාධකයේ පිළිබඳව අද දවසේදී කතා බහ කරන්නට. ඉතින් ඒ කතා බහට අද දවසේදී මාත් සමගින් එකතු වෙනවා හේෂිනී වත්සලා වෛද්‍යතුමිය. ආයුබෝවන් ඔබතුමියට. දැන් මම මුලින් සඳහන් කරා වෛද්‍යතුමියනි කාන්තාවන් කියන්නේ හරිම සුන්දරයිනේ. ඒ සුන්දරත්වය වැඩි කරන දෙයක් තමයි ඔවුන්ගේ ඉරියව් කියලා කියන්නේ. අපි වුණත් කාන්තාවක් එද්දී හරිම බලනවා කොහොමද මේ ඇවිදින විදිය මොන වගේද මොන විදියද එයා හැසිරෙන්නේ කතා බහ කරන ආකාරය අපි බලනවා. මේ සුන්දරත්වයත් එක්ක කොහොමද මේ ඉරියව් මේ සාධනය කරන්න පුළුවන්කමක් ලැබෙන්නේ? ඔව්. කාන්තා ශරීරය සාමාන්‍යයෙන් අපිට පෙනුමෙන්ම අපි දැක්කම අපිට පේනවා පුළු ලොකුලක් සහිත බොහොම ලතාවකට නිර්මාණය වුණු දෙයක්. ඒතර මිනිසා කියලා කියන්නේ ස්වභාව ධර්මයේ හොඳම නිර්මාණය. ඒතකොට එතනිනුත් කාන්තාව ගොඩක් නිර්මාණය වෙලා තියෙන්නේ ඒ අදාළ ලස්සන පෙන්눔 කරන ආකාරයට. ඒතකොට මේ ඩෙස්මන්ඩ් මොරිස් මහතාගේ අදහසට අනුව ඒ කාන්තා ලාලිත්‍ය ඇති වෙලා තියෙන්නේ ආත්ම විශ්වාසය සහ ආකර්ෂණය ඇති කරන්න. ඒතකොට ඒත් එක්කම හොඳ ඉරියව් පවත්වා ගැනීම කාන්තාවකටත් වැදගත් වෙනවා. දැන් මේ සුන්දරත්වය ගැන කතා කරද්දී ඔබතුමිය ප්‍රකාශ කර ඔබතුමියත් කාන්තාවක්. මේ සුන්දරත්වය තියෙන්න එපා ඉරියව් වල තියෙන අපූර්වත්වයක් දැක බලා ගන්නට අවශ්‍යයි. කාන්තාව කියන්නේ කියනවා පිරිමින්ට වඩා ස්වභාව ධර්මය තුල තියෙන සුන්දරත්ම මැවීම තමයි කාන්තාව කියලා කියන්නේ. ඉතින් ඒකත් එක්ක තමයිද මේ සුන්දරත්වයට විතරමද මේ ඉරියව් බලපාන්නේ? එහෙමත් නැත්නම් අපිට එදිනෙදා ජීවිතයේදී මේ සුන්දරත්වයත් එක්ක මේ ඉරියව් කියන දේ කොහොමද අපිට අවශ්‍ය වෙන්නේ? ඒ කාරණා ගැන අපි කතා බහ කරමු. අනිවාර්යෙන්. අපේ කතා කරොත් ඉරියව් පවත්වා ගැනීම සුන්දරත්වය කියන කොටසට විතරක් අදාළ කාරණාවක් නෙවෙයි. එතනදී අපි අනිවාර්යයෙන්ම අපේ නිරෝගීභාවය පවත්වා ගැනීම කියන කාරණාවටත් අදාළ වෙනවා. එතකොට ඒ වගේම තමයි අපේ ප්‍රතිරූපය, අපි ඉදිරියේ සමාජයේ ඉදිරියේ අපේ ප්‍රතිරූපය කොහොමද ගොඩනැංවෙන්නේ කියන කාරණාවටත් මේ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම කියන එක වැදගත් වෙනවා. එතකොට අර සුන්දරත්වය කියන කොටසෙන් මිදිලා ඊට වඩා වැදගත් තවත් කොටසකට මේ නිවැරදි ඉරියව් පවත්වා ගැනීම සංයෝජනය කරන්න පුළුවන්. නිවැරදි ඉරියව් පවත්වා ගැනීමට අපිට අවශ්‍යයි. දැන් අපි හිතනවා දැන් සමහරක් වෙලාවට කාන්තාව හිතනවා වෙන්න පුළුවන් දැන් ඇවිදිද්දි වුණත් ගොඩක් දෙනෙක් බලාගෙන ඉන්නවනේ මෙයා මොන වගේද ඇවිදින්නේ මොන වගේද ඉඳගන්නේ. එතකොට ඔබතුමිය සඳහන් කර අපේ අර ක්‍රියාශීලීත්වයට අපේ නිරෝගී බවට අපේ ඉරියව් ගොඩක් බලපානවා. ඒ කාරණය තුල මම දැනගන්න කැමති දැන් සුන්දරත්වය ගැන හිතනවානේ අපි හිතලා යනවා සමහරක් වෙලාවට අපි හිතින් හිතාගෙන යනවානේ අපි මේ විදිහට ඇවිදින්න යනවා අපි අපිට ගැළපෙන්නේ නැති දේවල් පාවිච්චි කරනවා මේ දේවල් වලින් අපි රෝගී තත්ත්වයටපත් වෙන්න පුළුවන් නේද මොන වගේ අවස්ථාවන්ද ඒ වගේ අපි දැන කියා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ අනිවාර්යෙන් අපි දැන් අපේ නිවැරදි ඉරියව් පවත්වා ගත්තේ නැති වුණොත් අපි අනිවාර්යෙන් ශාරීරික වගේම මානසික රෝගී තත්ත්වවලට උනත් ළඟා වෙන්න පුළුවන්. එතනදී අපි නිවැරදි ඉරියව් පවත්වා ගැනීම අපේ ශරීරයේ නිරෝගීභාවය පවත්වා ගැනීමට ඉතාම වැදගත් වෙනවා. එතනදී අපේ අස්ථි මාංශ පේශී සංදිවල නිවැරදිභාවය පවත්වා ගන්න ඉතාම වැදගත් වෙනවා නිවැරදි ඉරියව් පවත්වා ගැනීම. ඒ මගින් අපේ ශරීරයේ කෘත්‍යයන් ඉතාම හොඳ විදිහට ප්‍රශස්ත ආකාරයෙන් වැඩ කරන්න හැකියාවක් ලබා දෙනවා. එතනදී රුධිර සංසරණය, අපේ ආශ්වාස ප්‍රාශ්වාසයේ ශ්වසනය මේ වගේ දේවල් ඊටාම හොඳ මට්ටමේ පවත්වා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අපේ මානසික මට්ටම ගත්තම අපේ ශරීරයේ මානසික සුවතාවය ඇති කරන හෝමෝනය තමයි කෝටිසෝල් හෝමෝනය. එතකොට නිවැරදි ඉරියව් මේ කෝටිසෝල් හෝමෝනයේ ප්‍රශස්තභාවය යාමනය කරනවා. එතකොට එතනදී වක්‍රව අපේ නිවැරදි ඉරියව්ව අපේ මානසික සුවයට වැදගත් වෙනවා. එතකොට අපේ ජීවන රටාව
අපි පුරුදු පුහුණු මේ දේවල් එක්ක නිවැරදි ඉරියව්ව අපි පුරුදු පුහුණු කරොත් අපි එක දෙයක් පුරුදු එකපාරක් දෙවරක් කරනකොට මේක පුරුද්දක් බවට පත් වෙනවා. ඒතකොට මේක දිගින් දිගටම කරාම මේ හොඳ පුරුදු අපේ ජීවිතේට නිතින්ම ලැබෙනවා. ඒතකොට ඒකත් එක්ක අපිට පුළුවන් අපේ නිවැරදි ඉරියව්ව පවත්වාගෙන අපේ ශරීරයේ සෞඛ්‍ය තත්වය හොඳ මට්ටමකට ගේන්න. අපිට පුළුවන් අපේ ශරීරයේ තියෙන සෞඛ්‍ය මට්ටම හොඳ තත්වයකට ගේන්න. දැන් මෙහෙමයි දැන් ඉරියව් ගැන කතා කරද්දී අපි කාන්තාවකගේ තියෙන සුන්දරත්වය වෙනවා කියලා කිව්වා. හැමෝම බලනවා කියලා කිව්වා. ඒ විතරක් නෙමෙයි අපි පිරිමි වෙච්ච අපිටත් මේ කාරණේ ගොඩක් වැදගත්. නිවැරදි ඉරියව් භාවිතා කරන එක. අපි ඇවිදින විදිය හෝ වේවා, අපි එක්සර්සයිස් කරන විදිය හෝ වේවා, එහෙම නැතිනම් අපි ඉඳ ගන්න විදිය හෝ වේවා මේ දේවල් පවා අපිට බලපානවා. ඇයි පිරිමි පවා මේ විදිහට මේ නිවැරදි ඉරියව් භාවිතා කරන්න අවශ්‍ය වෙනවද තුමනි? අපි නිවැරදි ඉරියව් ගැහැණු පිරිමි ભેදයකින් තොරව පවත්වා ගැනීම අවශ්‍ය වෙන්නේ පළවෙනි කාරණය තමයි අපේ sannivedanaya කරනකොට අපි භාෂාවන් භාවිතා කරනවානේ. එතකොට අපි භාෂාවක් භාවිතා කරන්නේ අපි කතා කරනවා භාෂාවකින්. ඒ වගේම අපේ ශරීරයටත් භාෂාවක් තියෙනවා. අපි බොඩි ලැන්ග්වේජ් කියලා කියනවනේ. එතකොට මේ ශරීර භාෂාව ගැහැණු අයට විතරක් පොදු දෙයක් නෙවෙයි. මේක පිරිමියාටත් අදාළයි. එතකොට පිරිමි පාර්ශවයත් තමන් කතා බහ කරන විදිහේදී තමන්ගේ ශරීරය පවත්වා ගන්න ආකාරය, තමන්ගේ අත් දිගු කරන ආකාරය, අත්වල තබා ගන්නා ස්ථානය කොතනද, ඊළඟට ඔබ අස් කොහොමද ස්ථාවර කරගන්නේ, අයි කන්ටැක්ට් කියලා අපි කියනවා. එන්නේ දේවල් එක්ක කොහොමද අපේ ශරීරයේ ඉරියව් පවත්වා ගන්න කියන එකෙන් අනිත් කෙනා එයාගේ sannivedanaya හරියට ලබා ගත්තද, ඒක වැරදියට ලබා ගත්තද කියන එක වැදගත් වෙනවා. එතකොට එතනදී ඒ බොඩි ලැන්ග්වේජ් කියන එක අපිට නිවැරදි ඉරියව් භාවිතයෙන්ම පමණයි පාලනය කරගන්න පුළුවන්. වෛද්‍යතුමේ සඳහන් කරපු කාරණයක් එක්ක මට හිතෙච්ච දෙයක් තමයි මේ සමාජය තුල තියෙන අපි ගැන හිතන විදිය. මේ අපි ඉරියව් භාවිතා කරන ආකාරය ගැන උනත් දැන් අපි මේ කතා බහවේදී පවා අපි ඉරියව් භාවිතා කරන ආකාරය, අපි ඇස් භාවිතා කරන ආකාරය පවා ගොඩක් වැදගත් වෙනවා. ඒ කියන්නේ සමාජයේ අපි ගැන දකින්න පුළුවන් කෝණය වෙනස් කරන්න පුළුවන්ද මේ ඉරියව් භාවිතා කිරීම තුළින්? අනිවාර්යයෙන්. මොකද අපේ පුද්ගල අනන්‍යතාවය, අපි කරන කියන දේවල්, අපි හැඩහුරුකම, අපි අඳින පළඳින විදිහ, අපි කතා කරන විදිහ, මේ දේවල් වලින් අපේ පුද්ගල අනන්‍යතාවය අනිවාර්යයෙන්ම විදහා දැක්වෙනවා. එතකොට එතනදී අපේ ශරීරය අපි පවත්ව ගන්න විදිහ, විශේෂයෙන් අපි සමබරව අපේ ශරීරය පාලනය කරගන්නේ කොහොමද? අපි පාද තබා ගන්න ආකාරය, මේ හැම දෙයක්ම එකට සම්බන්ධ වුණාම තමයි හරිම නිවැරදිම පුද්ගලයෙක්ගේ අනන්‍යතාවය එළියට එන්නේ. එතකොට අපිට අපේ ප්‍රතිරූපය, අපි කවුද කියන එක එළියට පෙන්වන්න හොඳ අවස්ථාවක් තමයි නිවැරදිව ඉරියව්ව භාවිතා කර ගැනීම. ඒකත් ගෑනු පිරිමි ભેදයක් නැතුව අනිවාර්යයෙන්ම අපි පුරුදු පුහුණු කළ යුතුයි. ඔබ වෙන්න නමුත් සමාජයක් ඔබ දිහා බලාගෙන ඉන්නවා. ඒ සමාජයට ඔබේ තියෙන අපූර්වත්වය පෙන්වන්න පුළුවන් කමක් තියෙනවා නම් සමාජය ඔබ ඍජු පුද්ගලයෙක් කියලා පෙන්වන්න පුළුවන් කමක් තියෙන හොඳම දේ තමයි නිවැරදි ඉරියව් භාවිතා කිරීම. දැන් වෛද්‍යතුමියනි මේ දේවල් ගැන අපි කතා කරා. නිවැරදි ඉරියව් භාවිතා කරන්න ඕනේ කියලාත් කිව්වා. දැන් අපි හිතනවා වෙන්න පුළුවන් සමහරක් වෙලාවට අපි ඇවිදිද්දි පවා අපි හිතනවා මම මේ ඇවිදින විදිය හරි නෑ වගේ. සමාජයට මේක නිකන් මේ ගැලපෙන්නේ නෑ වගේ කියලා හිතනවා. මම වාඩි වෙද්දි පවා හිතනවා වෙන්න පුළුවන් මේ දේ මට හරියන්නේ නැහැ. සමහරක් වෙලාවට අපි කොහොමද මේ ඉරියව් එක්ක වැඩ කටයුතු කරන්නේ? සමහරක් වෙලාවට එක්සර්සයිස් කරද්දි පවා අපි ජිම් එකකට ගිහිල්ලා උනත් එක්සර්සයිස් කරද්දි අපි ඒ දේවල් භාවිතා කරන ආකාරය වෙනස් වෙන්න පුළුවන්. ඇත්තටම කොහොමද නිවැරදි ආකාරයට මේ ඉරියව් භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ? කොහොමද මේ දේ කරන්න පුළුවන් අපිට? ඔව්, එතනදී නිවැරදි තැනට යන්න කලින් පොඩි ගැටලුවක් එනවා. ඇයි අපිට නිවැරදිව මේක කරන්න බැරි වෙන්නේ කියන එක. ඒක ආකාර හතරක් තියෙනවා. එකක් තමයි ශාරීරික අවස්ථා, මානසික අවස්ථා. ඒ වගේම අපේ ජීවන රටාවේ යම් වැරදි පුරුදු පුහුණු. ඊළඟ කාරණාව තමයි අපේ වටපිටාව, පාරිසරික සාධක. එතකොට මේක ශාරීරික අවස්ථාව ගත්තම පළවෙනිම දේ තමයි අපිට කොඳුයට පේලිය ආශ්‍රිත යම් ආබාධයක් තියෙනවා නම්, ඊළඟට අපේ අස්ථි හරි ආකාරයෙන් වැඩ කරන්නේ නැත්නම්, අපේ මාංශ පේශිවල දුර්වලතාවයක් තියෙනවා නම් ඔන්න අපිට හරියටම අපේ මේ නිවැරදි ඉරියව්ව පවත්වා ගන්න බැරි වෙනවා. ඊළඟට මානසික තත්ත්ව ගත්තයින් පස්සේ අපිට කියන්න පුළුවන් විෂාදය වගේ තත්ත්වයක්. මානසිකව අපි පීඩා විඳිනවා නම්, අපි මොකක් හරි ස්ට්‍රෙස් එකක ඉන්නවා නම්, ඒ වගේ අවස්ථාවකදී අපි පවත්වන්නේ නිවැරදි ඉරියව්ව නෙවෙයි. ඒතර වෛද්‍යවරයෙකුට උනත් තාම පහසුවෙන් අඳුර ගන්න පුළුවන් යම් පුද්ගලයෙක් දිහා දැක්කම මෙයාගේ ඉරියව්ව දැකපු පමණින්ම අඳුර ගන්න පුළුවන් මෙයා ඉන්නේ මොකක් හරි මානසික ව්‍යාකූල තත්වයක කියන එක. ඒක දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි අපේ ජීවන රටාව. අර කිව්ව විදිහටම අපි සාමාන්‍ය මට්ටම් වලදී, අපි සාමාන්‍ය සමාජයේදී අපි එදිනෙදා ජීවිතය ගත කරන ආකාරය අනුව අපිට
අපි පුරුදු පුහුණු කරන දේවල්. අපි බර ඔසවන විදිහ, ව්‍යායාම කරන විදිහ මේ දේවල් වල වැරදි දේවල් නිසා අපිට අපේ නිවැරදි ඉරියව්ව පවත්වා ගන්න බැරි වෙනවා. තව උදාහරණයක් විදිහට අපිට කියන්න පුළුවන් අපි දීර්ඝ කාලයක් ජංගම දුරකථනය භාවිතා කරනවානේ දවසේ. ඒතර අන්න ඒ වගේ අවස්ථාවලදී අපේ ඉරියව් වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට හතරවෙනි කාරණය තමයි අපේ පාරිසරික තත්ත්වය. ඒ කියන්නේ අපි එදිනෙදා ජීවිතයේ ගත කරනකොට අපිට අපි අවට තියෙන දේවල්. උදාහරණයක් විදිහට අපි භාවිතා කරන මේසය, අපි භාවිතා කරන පුටුව. මේ දේවල් නිවැරදිව පොෂ්ඨ වෙලා, එහෙම නැත්නම් නිවැරදි ස්ථානගත වීම වලින් නැති වුණොත් අපිට නිවැරදි ඉරියව් භාවිතා කරන්න බැරි වෙනවා. එතකොට දැන් මේ බැරි වෙන කාරණා ටික නැති කරගන්න පුළුවන් නම් ඒ දේවල් වලින් ශාරීරික වේදනා වලින් මානසික වේදනා වලින් මේවෙන් මිදෙන්න පුළුවන් නම් අපිට පුළුවන් නිවැරදි ඉරියව්වක් භාවිතා කරලා සෞඛ්‍ය සම්පන්න වෙන්න. දැන් ওই කාරණාදී තමයි අපිට මේ සමාජයේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි වෛද්‍යතුමියනි. දැන් අපි කියනවා සාමාන්‍ය යාළුවෙක් එහෙම දැක්කම කියනවා මේ ඔයා කුදු වෙලානේ ඇවිදින්නේ. පොඩක් කොන්ද පහත් වෙලානේ තියෙන්නේ. පොඩක් කෙලින් වෙලා ඇවිදින්නකෝ. මම කැමති මෙන්න මේ කාරණේ මොන විදියටද අපිට දැක කියා ගන්න පුළුවන් නේ. ඔබතුමිය කොටස් 4ක් පැහැදිලි කළා. මොන කොටසද ආයත් වෙන්නේ, කොහොමද මේ දේ අපිට කරගන්න, මේක වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. අපිට හිතලා හැමදෙස්සම මේ දේ කරන්න බෑ. නමුත් යම් පුහුණුවක් අපිට ලබන්න පුළුවන් නම් මම හිතනවා මේ දේ ගොඩක් වැදගත් වෙයි අපේ රසිකයන්ට මේ දේ දැනගන්නට. ඔව්. එතකොට දැන් මේ කාරණා හතරම අපේ සියලුම ඉරියව් වලට වැදගත් වෙනවා. ශාරීරික, මානසික, ජීවන රටාව සහ පාරිසරික කියන සාධක. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් අපිට ඉරියව් තුනක්, ප්‍රධාන ඉරියව් තුනක් තියෙනවා. එකක් තමයි අපි ඉඳ ගන්න ඉරියව්ව. අනිත් එක අපි හිට ගන්න ඉරියව්ව. ඊළඟට අපි නිදා ගන්න ඉරියව්ව. දැන් අපි ඉඳ ගන්නකොට අපේ මේ කොඳුයට පේලිය, ඒ කියන්නේ අපේ අපර් බොඩි එක කෙලින් ඍජුව තියෙන්න ඕනේ. එතකොට එතනදී අපිට පුළුවන් නම් අපේ කටි ප්‍රදේශයට, ලම්බ රීජන් එකට සපෝට් එකක් දෙන්න. අන්න එතනදී අපිට ලොකු හේතුවක් වෙනවා නිවැරදි ඉරියව්වක් පවත්වා ගැනීම, ඉඳ ගැනීම කියන ඉරියව් ක්‍රමයේදී. එතනදී අපේ දණහිස අංශක 90ට තබා ගැනීමට උපරිම උත්සාහ කරන්න ඕනේ. ඒ කියන්නේ අපි 90ටම හැමතිස්සෙම තියාගෙන ඉන්න බෑ. නමුත් අපිට ඒ ළඟින් යන ප්‍රමාණයක තබා ගැනීමට හැකි නම් ඒක ඉතා වැදගත්. ඊළඟට අපි ඉඳගෙන ඉන්නකොට අපි ස්ක්‍රීන් එකක්, ඩිජිටල් තිරයක් භාවිතා කරනවා නම් ඒක අපේ ඇස් මට්ටමේ තියා ගන්න ඕනේ. ඒතර මේ දේවල් ඉඳ ගැනීම කියන පොසිෂන් එකේදී හරිම වැදගත්. ඊළඟට හිට ගැනීම ගත්තම අපේ හිස, උරහිස්, කටි ප්‍රදේශයේ දණහිස්, මේ සියලුම දේවල් එක් තලයක පැවැත්වා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම අපේ ශරීරයේ බර අපේ පාද දෙකටම සමබරව විහිදී යන ආකාරයට අපි තබා ගත යුතුයි. ඔන්න ඕකෙන් අපි හිට ගැනීමේ පොසිෂන් එක, ස්ටෑන්ඩින් පොසිෂන් එක හොඳට මේන්ටේන් කරන්න පුළුවන්. ඊළඟට අපි නිදා ගන්නකොට වැදගත්ම දේ තමයි අපි නිදාගන්නේ මොකක් මතද කියන දේ. මම එන්නේ හිටියේ ওই ප්‍රශ්නෙට. මොකද මම ඒකත් මෙතෙන්දී මේ එකතු කරන්නම්. මේ අර නිදාගත්තට පස්සේ අපි මුකුත් දන්නේ නැහැනේ. උදේට නැගිට්ටට පස්සේ තමයි දන්නේ අතපය රිදෙනවා, කොන්ද රිදෙනවා, ඔන්න ඔය කාරණේ කියන්නේ. අන්න ඒකට මම හිතනවා ඔතනම විසඳුමක් තියෙනවා ඇති අපිට. අනිවාර්යයෙන්ම. අපි නිදාගන්නේ මොකක් මතද කියන එක මුලින්ම අපි අවබෝධයෙන් බැලුවොත්, අවධානය යොමු කරොත්, අන්න එතනදී අපිට හොයාගන්න පුළුවන් ඇයි අපිට උදේ නැගිටිනකොට ඇඟ රිදෙන්නේ කියන කාරණාව. එතකොට සමතලා මතු පිටක්. ඒක මෙට්ටයක් හෝ වේවා වෙනත් යම් ඕනම දෙයක් සමතලා මතු පිටක් වෙන්න ඕනේ. ඒක වලගොඩලේ සහිත වෙන්න බෑ. සමතලා මතු පිටක් වෙන්න ඕනේ. රළු නොවන ස්තරයක් මත අපි නිදා ගැනීම සිද්ධ කරන්න ඕනේ. එතකොට එතනදී අපි ගොඩක් වෙලාවට උඩ අතට හෝ පැත්තට තමයි නිදා ගැනීමට හොඳයි කියලා නිර්දේශ කරන්නේ. ඉතින් මෙන්න මේ කාරණය තමයි අපි පැහැදිලි කරගෙන හිටියේ. සහ මේ අපි ඉරියව් එක්ක භාවිතා කරද්දී මේ ඉරියව් නිවැරදිව භාවිතා කරනවා නම් අපිට පුළුවන් කාර්යක්ෂම වෙන්න. එදිනෙදා ජීවිතේ වැඩ කටයුතු ඉක්මනින් කරගෙන යන්න පුළුවන්කමක් ලැබෙනවාද? මම හරිද වෛද්‍යතුමියගේ මම අහන්න කැමතියි. අනිවාර්යයෙන්ම. අපි එදිනෙදා ජීවිතයේදී කාර්යක්ෂමභාවය සහ අපේ ක්‍රියාශීලීත්වය වැඩි කරගන්න අපිට අනිවාර්යයෙන්ම මේ නිවැරදි ඉරියව් භාවිතා කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඒක ගැහැණුද, පිරිමිද, කුඩාද, වැඩිමහල්ද, මහලුද කියන එක අදාළ නැහැ. අපේ මුළු ජීවිත කාලයේම අපිට පුළුවන් නම් පුංචි දරුවාගේ ඉඳලා මහලු වියතෙක්ම නිවැරදි ඉරියව්ව පවත්වා ගන්න අපිට ඇති වෙන ශාරීරික, මානසික, සමාජීය ගැටලු වලින් අපිට මිදෙන්න හැකියාව තියෙනවා. ඔන්න දැන් ප්‍රශ්නෙට විසඳුමක් හම්බෙලා ඇති. අපි කියනවා එදිනෙදා ජීවිතයේදී මගේ කකුල රිදෙනවා, මගේ කොන්ද රිදෙනවා, මගේ අතපය රිදෙනවා. මේ හැමදේම වෙන්නේ අපි නිවැරදිව ඉරියව් භාවිතා කරන්නේ නැති නිසා. මේ දේවල් අපිට කරන්න පුළුවන්, මේ දේවල් අපිට හදාගන්න පුළුවන්, බැරි නැහැ. වෛද්‍යතුමියනි, මේ දේවල් අපිට කර කියා ගන්නට පුළුවන් කමක් ලැබෙන තවත් සාධකයක් අපි ගාව තියෙනවා. මම හිතන්නේ ෆැඩ්නා කොහොමද මේ දෙයට බලපාන්නේ? අපේ ඉරියව්, අපේ ශරීරය ගොඩනගා ගන්න නිවැරදි ඉරියව් එක්ක ෆැඩ්නා කොහොමද මේ දෙයත් එක්ක අපිට ක්‍රියාශීලීත්වයත් එක්ක ෆැඩ්නා කොහොමද අපිට බලපාන්නේ? ඔව්. ෆැඩ්නා අපි අනිවාර්යයෙන්ම
වෙළඳපොළට නිෂ්පාදන පාරිභෝගිකයාට ලබා දෙන්නේ අපේ පාරම්පරික දැනුම. මේ දේවල් නවීන විද්‍යාවත් එක්ක එකතු කරලා මනුස්සයන්ට පාවිච්චි කරන්න පහසු වෙන පරිදි මනුෂ්‍යයාට පාවිච්චියට පහසු පරිදි තම තමන්ට භාවිතය කිරීමට හැකිවන විදියට තමන්ගේ එදිනෙදා ජීවිතේ ක්‍රියාශීලීත්වය නිරෝගීභාවය සහ ඒ අවශ්‍ය සාධක සම්පූර්ණ කරගන්න හොඳ අවස්ථාවක් තමයි ෆෙඩ්නා ආයතනයෙන් ලබා දෙන්නේ. ඉතින් අපි ඕතෝෂීල්ඩ් නිෂ්පාදනය මේ සඳහාම නිෂ්පාදනය කරලා තියෙනවා. මේ නිෂ්පාදනය කොළඹ විශ්වවිද්‍යාලයේ IBM BB ආයතනයේ අපේ පර්යේෂණයකින් නිකුත් කරපු නිෂ්පාදනයක්. ඒ වගේම මේ නිෂ්පාදනයේ ඉතා විශේෂ කාරණා කීපයක් අඩංගුයි. මොකද අපේ අස්ථි සංදි වල ඇතිවන වේදනාවන්ට අනිවාර්ය විසඳුම හොඳම විසඳුම තමයි ඕතෝෂීල්ඩ් කියලා කියන්නේ. එතකොට මේ ඕතෝෂීල්ඩ් නිෂ්පාදනය අනිත් නිෂ්පාදන වලින් වෙනස් වෙන්නේ කොහොමද කියලා මම පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. එතනදී අපේ නිෂ්පාදනය බොහොම ප්‍රසන්න සුවඳක් තියෙනවා. අපිට අර ගොඩක් දුර්ගන්ධයක් නැති බොහොම ප්‍රසන්න සුවඳක් තියෙනවා. ඒ වගේම ඉක්මනින් අපේ ශරීරයට අවශෝෂණය කරනවා. එතකොට අපිට මේ එළියට යනකොට උනත් ගාගෙන යන්න හැකියාව තියෙනවා. ඉතින් මේ දේවල් එක්ක ඕතෝෂීල්ඩ් නිෂ්පාදනය ඊටාම ප්‍රචලිත වෙලා තියෙනවා අපේ ප්‍රජාව අතර. ඒත් එක්ක විශේෂ කාරණාවක් මම කියන්නම්. අපි මෑතකදී තවත් පරීක්ෂණයක් කරා කැලණි විශ්වවිද්‍යාලයත් එක්ක. එතනදී අපිට පාරිභෝගික විශ්වාසය 90%කටත් වඩා වැඩි පාරිභෝගික විශ්වාසය දිනාගත්ත නිෂ්පාදනයක් බව සහතික කරලා දුන්නා. ඉතින් අන්න ඒකත් ඊටාම වැදගත් කාරණාවක් මේ ඕතෝෂීල්ඩ් නිෂ්පාදනය ගැන. මේ තමයි සියලුම ප්‍රශ්න වලට විසඳුම ඔබට තියෙන. මං හිතන්නේ ඔබට කතා බහ කරා ඔබේ තියෙන ඉරියව් මොන වගේද ඉරියව් මොන වගේද භාවිතා කරන්නේ සහ මේවට තියෙන අමාරුකම් වලට තියෙන විසඳුම් මොනවාද ෆෙඩ්නා ආයතනේ මොන වගේ විසඳුම්ද ලබා දීලා තියෙන්නේ. ඉතින් ඔන්න බය නැතුව දැන් ඔබට මේ දේවල් භාවිතා කරන්න පුළුවන් සහ ක්‍රියාශීලී මිනිසෙක් වන්නට නම් ගැහැණු පිරිමි දෙපාර්ශ්වයටම ක්‍රියාශීලී පුද්ගලයෙක් වෙන්නට නම් නිවැරදි ඉරියව් භාවිතා කරන්න ඕනේ කියන කාරණේ තමයි මූලික වශයෙන් අපි කතා බහ කරේ. ඉතින් වෛද්‍යතුමනි බොහොමත් ස්තුතියි. මම හිතනවා ගොඩ දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තිබ්බ දෙයක් තමයි මේ අතපය රිදෙන වේදනාව, කොන්දර රිදෙන කතන්දරය, මෙන්න මේ දේවල්. අද විසඳුමක් හම්බුණා කියලා මම හිතනවා. ඉතින් බොහොමත් ස්තුතියි වෛද්‍ය හේෂණී වත්සලා මහත්මියට අපිත් එක්ක එකතු වුණාට. ආයුබෝවන් ඔබතුමියට. ඉතින් තවත් දවසක හමු වෙමු මේ සුන්දරත්වය ගැන කතා බහ කරන්නට. වක්‍ර TV යුගයේ සයිබර් අන්ධහැරය